වෙනවා. අපි යන් ඊළඟ එකට. අපේ ලිස්ට් එකේ මම දකින විදියට මේ වෙනකම් මම දැකපු ටිකක් භයානකම කියන්නේ හැඟීම් බරම කවිය කිව්වොත් මම මේ තෝරගන්න 12 වෙනි කවිය නිවැරදි. අපි බලමු මේ කවිය කොහොමද වෙන්නේ කියලා. මුලින්ම කියන්න ඕනේ මේක අපිට ලියලවන්නේ නිශාන්ත ජයකොඩි. ආදරණීය සහෝදරයෙක්. ඉතින් නිශාන්ත ජයකොඩි අයියා තමයි අපිට මේක ලියලවලා තියෙන්නේ. ඉතින් අපි කවිය කියමු. හරිද? ගෙවී 3 මාසයක් යනදා මතක බණපද ඇහෙනවා. පිරී නෑදෑ හිතවතුන් හැම දානෙදී පිං පුදනවා. මිදී සොහොනෙන් මමත් ඇවිදින් පුරුදුගේ බැලට එබෙනවා. රැඳී මගේ උන් ළඟම මොහොතක් පරණ මතකය හොයනවා. බිරිඳගේ නෙත කඳුළු වියකි සිනාමල් පෙතිපිපෙනවා. දෝනිමුව පොත පුරා හැඩ කර දානෙ ගැන තතු ලියනවා. මිතුරු කැලපිරි වරාගෙන පුතු මදු විතින් තොල තෙමනවා. මටම මං ගැන දුකක් දැනිලා යන්න අපහු හැරෙනවා. නෙතපුරාවට ඇදී තිබුවේ රුව කොහේදැයි හොයනවා. දුකක් විපතක් සිදුවුණාදැයි කියා බයකුත් දැනෙනවා. ඉබේටම මගේ දෙපා නැවතී කුස්සියට ඇස් යොමනවා. මගේ රූපය හිතේල්ලන් අම්මා තාමත් අඬනවා.